අයිබෝන් හැම දිනටම මහතලා කලාවේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් බෙර වාදනය සම්බන්ධව අරන් ඉන්න තියෙන playlist එකේ අලුත්ම වීඩියෝ එකක් එක්ක තමයි ඔයා මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඔයස් මහතලාට අලුතෙන් ආව කෙනෙක් නම් channel එක notification බලන්න හොඳයි කියලා හිතනවා. channel එක subscribe කරලා බෙර වාදනය සම්බන්ධව ඉන්න කන්න අසාගෙන ඉන්න ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම අද වීඩියෝ එකට like එකක් දාන්න ගමු. අපි යමු වීඩියෝ එකට. අලුත් බෙර සරණයක් තමයි වාදනය කරන්න ලෑස්ති වෙන්නේ. මම වෙනදා වගේම බෙර සරණය ඔයාලට කියලා පෙන්නනවා. ඒ වගේම ස්ක්‍රීන් එකේ සයිට් එකෙන් දාන්න ඔයාලා මේක අනිවාර්යෙන්ම ලියාගන්න. සරණය තමයි තක්කඩ තක්කනම් දික්කඩ තක්කනම් තොංකඩ තක්කනම් නංකඩ තක්කනම් තක්කඩ තක්කනම් කුඳ කිට තක්කනම් කුඳ කිට කිට කුඳ කුඳ කිට තක්කනම් අය වරක් කියන්න තක්කඩ තක්කනම් දික්කඩ තක්කනම් තොංකඩ තක්කනම් නංකඩ තක්කනම් තක්කඩ තක්කනම් කුඳ කිට තක්කනම් කුඳ කිට කිට කුඳ කුඳ කිට තක්කනම්. ඉතින් දැන් බලමු මේක කොහොමද වාදනය කරන්නේ කියලා. මම ඔයාලට මුලින්ම වාදනය කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න කලින් එකපාරක් ඔයාලට වාදනය කරලා පෙන්නන්න. බෙර සරඹය වාදනය කරන්නේ. දැන් අපි බලමු අක්ෂර එකින් එක වාදනය කරන්නේ කොහොමද කියලා. අපිට මුලින්ම වාදනය කරන්න තියෙන්නේ තත් අක්ෂරය. තත් අක්ෂරය වාදනය කරන්නේ බෙරේ වම් මැසි. බෙරේ වම් මැසයි මෙන්න මේ මැද කොටසට තමන්ගේ වම් අතේ මෙන්න මේ ඇඟිලි තුඩු පාවිච්චි කරලා ඔන්න ඔය විදිහට අඬ පුපුරා යන විදිහට පාරක් එල්ල කරපුවාම අපි ඒක හඳුන්වනවා තත් විදිහට. දැන් බලමු කඩ කියලා වාදනය කරන්නේ කොහොමද කියලා. කඩ කියලා වාදනය කරද්දී බෙරේ දකුණු අත තමයි පාවිච්චි කරන්නේ. තමන්ගේ දකුණු අතේ මෙන්න මේ ඇඟිලි තුන පාවිච්චි කරලා ක අක්ෂරයේ ඉහළට, ඒ වගේම මෙන්න මේ තනි ඇඟිල්ල පාවිච්චි කරලා ද අක්ෂරයේ පහළට. ක ද ක ද ඉහළට පහළට ඉහළට පහළට. දැන් අපි බලමු තක්කඩ කියලා වාදනය කරලා. තති ක ඩ කඩ තති කඩ කඩ තක්කඩ තක්කඩ. දැන් ඔයාලා දන්නවා තක්කඩ කියලා වාදනය කරන්න. දැන් මෙතන තව පුංචි දෙයක් තියෙනවා. තත් සහ කඩ කියන කොටස් දෙක අතරේ පුංචි ස්පේස් එකක් තියන්න ඕනේ. තත් කඩ. දැන් ස්පේස් එක නැතුව අපි වාදනය කරොත් එහෙම තකට කියලා තමයි වාදනය වෙන්නේ. අපි පුංචි ඒ කියන්නේ දශම එක වගේ ස්පේස් එකක් තියන්න ඕනේ. තත් කඩ තත් කඩ එකටම වාදනය කරත් උඩ ගැටෙන්නේ තකට කියලා. අපිට අවශ්‍ය තක්කඩ කියලා වාදනය කරන්නනේ. තක්කඩ කියලා වාදනය කරද්දී පුංචි ස්පේස් එකක් තියලා තමයි වාදනය කරන්නේ. තක්කඩ. දැන් බලමු තකනම් කියලා වාදනය කරන්නේ කොහොමද කියලා. තකනම් කියලා වාදනය කරද්දී තා අක්ෂරය වාදනය කරන්නේ බෙරේ දකුණු ඇසේ. බෙරේ දකුණු ඇසේ මෙන්න මේ මැද කොටසට තමන්ගේ දකුණු අතේ මෙන්න මේ ඇඟිලි කොටස පාවිච්චි කරලා මේ විදිහට වාදනය කරද්දී අපි හඳුන්වනවා ක විදිහට. දැන් බලමු ක අක්ෂරය වාදනය කරන්නේ කොහොමද කියලා. දැන් අපිට ක අක්ෂරය වාදනය කරන්න තියෙන්නේ බෙරේ වම් මැසින්. බෙරේ වම් මැසේ මෙන්න මේ කොටසට මේ විදිහට වාදනය කරද්දී අපි හඳුන්වනවා ඒක ක විදිහට. දැන් ඔයාලා දන්නවා තක්කඩ තක කියලා වාදනය කරන්නේ කොහොමද කියලා.
දැන් බලමු නම් අක්ෂරය වාදනය කරන්නේ කොහොමද කියලා. නම් අක්ෂරය වාදනය කරන්නේ බෙරේ දකුණු ඇසේ. බෙරේ දකුණු ඇසේ මෙන්න මේ ඉහළ කොටසට තමන්ගේ දකුණු අතේ මෙන්න මේ ඇඟිලි තුන සහ මෙන්න මේ අල්ල කොටස පාවිච්චි කරලා ඔන්න ඔය විදිහට තමයි නම් අක්ෂරය වාදනය කරන්නේ. දැන් බලමු තක්කඩ තක නම් කියලා වාදනය කරලා. තත් කඩ තක නම් තක්කඩ තක නම් තක්කඩ තක නම් තක්කඩ තක නම්. දැන් බලමු ජික්කඩ තක නම් කියලා වාදනය කරන්නේ කොහොමද කියලා. කඩ තක නම් කොටස ඒ විදිහටම තියෙනවා. වෙනස වෙන්නේ තත් අක්ෂරය වෙනුවට එතෙන්න ජිත් අක්ෂරය දාගන්න එක විතරයි. ජිත් කියලා වාදනය කරන්නේ අපි නම් අක්ෂරය වාදනය කරපු විදිහටමයි. හැබැයි හඬ ලොක් කිරීමක් මෙතන සිද්ධ වෙනවා. අපි ජින් අක්ෂරය අඬවන්නේ නැහැ. ජින් කියලා වාදනය කරනවා. හැබැයි මෙතන අපි බෙර ඇස අල්ල ගන්න ඕනේ. ජිත් ජිත් කඩ තකන කඩ තකන අර විදිහටම තමයි වාදනය කරන්න තියෙන්නේ. ජිත් කඩ තක නම්. දැන් බලමු ජිත් කඩ තකන ජිත් කඩ තක නම් ජිත් කඩ තක නම්. දැන් අපිට වාදනය කරන්න තියෙන්නේ තොන් කඩ තක නම්. තොන් අක්ෂරය වාදනය කරන්නේ බෙරේ වම් අතේ මෙන්න මේ ඉහළ කොටසට වම් අතේ මෙන්න මේ ඇඟිලි තුඩු පාවිච්චි කරලා හඬ පොල් වෙලා යන විදිහට පාරක් කෙල්ල කරන්න ඕනේ. ඒක අපි හඳුන්වනවා තොන් අක්ෂරය විදිහට. දැන් අපි අර කලින් එකේ කඩ තක නම් ඒ විදිහටම තියලා ජිත් අක්ෂරය අයින් කරනවා. ඒ වෙනුවට අපි දානවා තොන් අක්ෂරය. තොන් කඩ තක නම් තොන් කඩ තක නම් තොන් කඩ තක නම් තොන් කඩ තක නම්. දැන් අපිට වාදනය කරන්න තියෙන්නේ නම් කඩ තක නම්. කඩ තක නම් කොටස ඒ විදිහටම තිබ්බා. තොන් අක්ෂරය ගලවලා අයින් කරනවා. දැන් අපි වාදනය කරනවා ඒ වෙනුවට නම් අක්ෂරය. නම් අක්ෂරය වාදනය කරන්නේ ඔයාලා දැන් කලින්ම දන්නවා වාදනය කරන්නේ කොහොමද කියලා. නම් අක්ෂරය වාදනය කරන්න තියෙන්නේ බෙරේ දකුණු ඇසේ ඉහළ කොටසට දකුණු අතේ මෙන්න මේ ඇඟිලි සහ අල්ල කොටස පාවිච්චි කරලා ඔන්න ඔය විදිහට වාදනය කරද්දී ඒක නම් අක්ෂරය. නම් කඩ තක නම්. නම් දැම්ම කඩ තක නම් අර විදිහට. නම් කඩ තක නම්. 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 ඉතින් ඔන්න ඔය විදිහට තමයි තක් කඩ තක නම්, දික් කඩ තක නම්, තොම් කඩ තක නම්, නම් කඩ තක නම් කියලා වාදනය කරන්නේ. දැන් අපි ඒ කොටස විතරක් ආයෙ කවුසරයක් වාදනය කරලා බලමු. තක් කඩ තක නම් ජිත් කඩ තක නම් තොන් කඩ තක නම් නම් කඩ තක නම්. ඔන්න විදිහට තමයි ඒ කොටස වාදනය කරන්නේ. දැන් අපිට ආපෞතරයක් තියෙනවා තක්කඩ තක නම් කියලා වාදනය කරන්න. ඔයාලා දැන් දන්නා තක්කඩ තක නම් කියලා වාදනය කරන්නේ කොහොමද කියලා. ඔන්න ඒ කොටස වාදනය කරා. ඉතින් ඔයාලා මේ වෙද්දි සරලේ කොටසක් වාදනය කරලා ඉවරයි. තක්කඩ තක නම්, චික්කඩ තක නම්, තොංකඩ තක නම්, නංකඩ තක නම්. දැන් ඊළඟට ආපෞතරයක් තියෙනවා තක්කඩ තක නම්. ඒක වාදනය කරන්නේ කලින් විදිහටමයි. තක්කඩ තක නම්, චික්කඩ තක නම්, තොංකඩ තක නම්, නංකඩ තක නම්. ආපෞතරයක් තක්කඩ තක නම් තියෙනවා. ඒක අර මුලින් විදිහටම වාදනය කරනවා. දැන් අපිට වෙනසකට තියෙන්නේ කුඳකිට තකනම්. තකනම් කොටස ඒ විදිහටම වාදනය කරනවා. කුඳකිට කියලා වාදනය කරන්නේ කොහොමද? දැන් බලමු. කුඳ කියලා වාදනය කරනකොට කූ අක්ෂරයේ බෙරේ වම් ඇත්තේ මෙන්න මේ ඉහළ කොටසේ අපි අර තොන් අක්ෂරයේ වාදනය කරන්නේ. ඒ විදිහටම හඬ පොල් වෙලා යන විදිහට වම් අතේ මෙන්න මේ ඇඟිලි තුඩු පාවිච්චි කරලා
කුඳ කිට ද අක්ෂරය වාදනය කරන්නේ බෙරේ දකුණු වශයෙන් මෙතට දකුණු අතේ මෙන්න මේ ඇඟිලි තුඩු පාවිච්චි කරලා ද කුඳ කිට කිට කියලා වාදනය කරන්නේ අර කඩ කියලා වාදනය කරපු විදිහටම ඉහළට පහළට බෙරේ දකුණු අතේ ඉහළට සහ පහළට වාදනය කරනවා. එතකොට අපි ගන්නවා කිට කියලා. කුඳ කිට තකනම් කොටස අර කලින් විදිහටම තමයි වාදනය කරන්න තියෙන්නේ. දැන් බලමු අපි කුඳ කිට තකනම් කියලා වාදනය කරලා. ಕು ದ කිට තක නම් කුඳ කිට තකනම් කුඳ කිට තකනම් කුඳ කිට තකනම්. ඉතින් දැන් අපිට වාදනය කරන්න තියෙනවා කුඳ කිට කිට වාදනය කරපු විදිහටම ඒක දෙපාරක් වාදනය කරන්න තියෙන්නේ. කිට 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 කුඳ කිට කිට කුඳ කිට කිට තක්කඩ තකනං ජික්කඩ තකනං තොංකඩ තකනං නංකඩ තකනං තක්කඩ තකනං කුඳ කිට තකනං කුඳ කිට කිට කුඳ කිට කිට ඔන්න ඔය විදිහට වාදනය කරද්දී කිට කිට අර කලින් විදිහටම දෙපාරක් වාදනය කරනවා. කුඳ කිට කිට. දැන් අපි ආයෙ පෞසරයක් කුඳ කියලා වාදනය කරනවා. ಕು ද කුඳ කිට කිට කුඳ කිට තකනං. ඉතින් ඔන්න ඔච්චරයි අපිට වාදනය කරන්න තියෙන්නේ. දැන් ඔබ බලමු සම්පූර්ණ සරලව වාදනය කරලා. තක්කඩ තකනං ජික්කඩ තකනං තොංකඩ තකනං නංකඩ තකනං තක්කඩ තකනං කුඳ කිට තකනං කුඳ කිට කිට කුඳ කිට තකනං. දැන් සම්පූර්ණ එක මේ විදිහට තමයි වාදනය කරන්නේ. ඔයාලට මොකක් හරි ගැටලුවක් මතුවුනොත් එහෙම මතුවෙන්නේ කිට කිට එහෙම නැත්නම් කඩ උන්වගේ අක්ෂර දෙක වාදනය කරද්දී තමයි. ඒක බය වෙන්න එපා. ඔයාලා මේක ප්‍රැක්ටිස් කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලට ඔක හුරු වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම බය නැතුව ප්‍රැක්ටිස් කරන්න ගියොත් ඔයාලට මේක පුරුදු වෙන එක ඒ තරම් දෙයක් නෙමෙයි. ඉතින් මං හිතනවා ඔයාලා මොකක් හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඔයාලට මොකක් හරි අදහසක් ඇතිනේ මේ වීඩියෝ එක සම්බන්ධව. ඒ අදහසත් පාලින් කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා මේ වීඩියෝ ඔයාගේ යාළුවන්ට share කරන්න මතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න ආයුෂ බොහෝ වේවා.